අනේ අපිත් ගෝකාට් යන්න ඕනේ ඒ වුණාට යන්න තැනක් නෑනේ කියලා හිතේ තින්න අයට තමයි මෙන්න මේ වීඩියෝ එක. අපේ ගෝකාට් එක්ස්පීරියන්ස් එක කොයි වගේද කියලා පෙන්වන්න තමයි මේ වීඩියෝ එක මං අරන් තියෙන්නේ. ඉතින් අපි අද මේ කොහෙටද යන්නේ? එතකොට මේ ගෝකාට් වලට ප්‍රයිසස් කොහොමද? ඒ ඔක්කොම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ඒ වගේම තමයි මේ වීඩියෝ එකෙත් මං හැමදේම කියනවා. ඉතින් හොඳට බලාගෙන ඉන්න. අද අපි ඇවිල්ලා තියෙන්නේ කෝට්ටේ තියෙන මෙන්න මේ ප්‍රෝ රයිඩ් කියන තැනට. Google Map එකේ ප්‍රෝ රයිඩ් ඉලෙක්ට්‍රික් එවනියු කියලා ගැව්වහම එන ප්ලේස් එක තමයි මෙන්න මෙතන. අපි යනකොටම අපේ යාළුවෝ ටිකත් එතනට ආවා. ඉතින් මේ තියෙන එන්නේ ප්ලේස් එක. ඔයාලා යනවා නම් අනිවාර්යෙන් යන්න කලින් මෙන්න මෙයාලට කෝල් කරලා රිසර්වේෂන් එකක් නෙවෙයි කියලා යන්න. මොකද එයාලා ටයිම් එක අහනවා ඔයගොල්ලෝ කීයටද එන්නේ කියලා. මොකද මෙතන තියෙන ඔක්කොම කාර්ස්, ඒ කියන්නේ ගෝ කාර්ස් ඔක්කොම ඉලෙක්ට්‍රික් ඒවා. ඒවා හරියට හදලා තියන්න ඕනේ. එන්නේ කී දෙනෙක්ද, කීයට දෙන්නේ කියලා අහලා ඒගොල්ලෝ ඒවා ඔක්කොම ලෑස්ති කරලා තියන්න ඕනේ. ඉතින් පැය දෙක තුනක් යනවා කියලා හිතාගෙන තමයි අපි දැන් මේ මෙතනට ඇවිල්ලා තියෙන්නේ. ඒ වුණාට බලන්නකො වීඩියෝ එක ඉවර වෙනකන් අපිට එච්චර වෙලා යන්නේ. ඒ වගේම තමයි මේ එක්ස්පීරියන්ස් එක නම් මරු ආයි යන්න ඕනේ. අනිවාර්යෙන් අපි ආයි යනවා. හැබැයි මෙතනටම නෙමෙයි වෙන තැනකට කොයි හරි යන්න ඕනේ. දැන් මෙතනට ගියානේ. මෙන්න මේ තියෙන්නේ අපිට යන්න ලෑස්ති කරලා තිබ්බ කාර්ඩ්ස් ටික. ඒ කියන්නේ කාර්ඩ්ස් 3ක් තමයි ලෑස්ති කරලා තිබ්බේ. ඒ ට්‍රැක් එකේ 5 දෙනෙක්ට වගේ එකට යන්න ටිකක් අමාරුයි. ඒක නිසා 3ක් තමයි මුලින් යවන්නේ. 3ක් 6 දෙයක් හරි එහෙම තමයි යවන්නේ. ඉතින් මේ වගේ බයික් එහෙමත් එතන ගොඩක් තියෙනවා. එතන ටීම් එක හරිම හොඳයි. එයාලා මාරම සපෝටිව්. ඉතින් බෝලෙයි මේ මගේ අනිත් යාළුවා. ඒ දෙන්න ගත්තේ 15 laps. ඒ කියන්නේ මෙතන laps ගානට තමයි, ඒ කියන්නේ යන වට ගානට තමයි සල්ලි ගන්නෙ. මේ දෙන්න වට 15ක් යන්න තමයි සල්ලි ගෙව්වේ. ඒ කියන්නේ 4500ක් දුන්න වට 15ට. ඒ වුණාට මෙයාලා මුලින්ම ෆ්‍රී වටයක් යන්න දෙනවා. ඒගොල්ලෝ කියන්නේ ඒක ඉතින් අර හිමීට ගිහින් බලන්න කියලා. හෙල්මට් එහෙමත් හැමදේම දෙනවා. අනිවාර්යෙන් ඔයාලා යනකොට ෂූස් දාගෙන යන්න. මොකද ෂූස් නැත්තම් ඒගොල්ලෝ ෂූස් දෙනවා. ඒ වුණාට ඕගොල්ලන්ගේ සයිස් එකට හරියන එකක් තිබ්බේ නැත්තම් ඒක නිසා ෂූස් දාගෙන යන්න. මේක මාරම ලේසි. ඇක්සලරේටරේ බ්‍රේක් එකයි විතරයි තියෙන්නේ. ඉතින් ඒ දෙක වගලා යන්න තමයි තියෙන්නේ. මේ දෙන මෙහෙම හිමිගෙන ඇත්තට මාරටම වේගෙන් යන්න පුළුවන්. පළවෙනි වටේ යනකොට අපි ගොඩක් බයෙන් යන්නේ. මෙන්න මේ වගේ ස්ටියරින් වීල් එක ගොඩක් හයියි. ඒ කියන්නේ අනිත් අපි නිකන් පදින වාහනවලට සාපේක්ෂව ගොඩක් ඒක ටිකක් හයියි. ඒ වුණාට මායි බෝලේ ගියපු එකේ ස්ටියරින් වීල් එක ටිකක් ෂේප්. මොකද ඒකේ එච්චර වේගෙන් යන්න බෑ කිව්වා. ස්ටියරින් වීල් එක ගොඩක් තදට තියෙන්නේ. ගොඩක් වේගෙන් යන්න පුළුවන් ඒවටලු. මේගොල්ලෝ ඇත්තටම ඉලෙක්ට්‍රික් කාර්ස් මේවා කරලා තියෙන්නේ. ඉතින් එතන ඉන්න අය කිව්ව විදිහට ඒ ස්ටියරින් වීල් එක ගොඩක් තදට තියෙන්නේ. එතකොට අතට දැනෙන්න හොඳ කන්ට්‍රෝල් එකක් තියෙන නිසා තමයිලු එහෙම ඒක ගොඩක් තදට තියෙන්නේ. ඉතින් වට 15න් මුල් ටික මේ දෙන්න හිමීට තමයි ගියේ. ඊට පස්සේ අන්තිම ටිකේදී තමයි අපි උනාතර හෙන වේගෙන් යන්න ගන්න. ඉතින් මේගොල්ලෝ ඊට පස්සේ මාරම වේගෙන් ගියා. ඇත්තට මේකේ ගොඩක් වේගෙන් 100ට වගේ වේගෙන් යන්න පුළුවන් කියලා තමයි කිව්වේ. ඒ වුණාට ඉතින් මේ ට්‍රැක් එකේ ඒ විදිහට එච්චර වේගෙන් යන්න අපිට ඇත්තටම බෑ. ඒකට ලොකු එක්ස්පීරියන්ස් එකක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් එතනින් අය කිව්ව විදිහට එයාලගේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් එහෙමත් තියෙනවා. ඒ කියන්නේ 1 day ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස්. ඒක කරලා අන්තිමට සර්ටිෆිකේට් එකකුත් ඉෂුව කරනවා කියලා තමයි කිව්වේ. ඉතින් දැන් අපි 3 දෙනා යන්න තමයි හදන්නේ. ඇත්තටම මේක ඉඳ ගන්න එක තමයි හරිම අමාරු වැඩේ. ඒ කියන්නේ නිකන් බිම ඉඳ ගන්නවා වගේනේ, බිමක ඉඳ ගන්න තමයි තියෙන්නේ. මේකේ ඔයාලට පේනවා ඇතිනේ මේ ගෝ කාට් එක වටේට අර සේෆ්ටි වෙන්න අර තව එකක් ගහලා තියෙනවා. මොකද නැත්තම් ගෝ කාට් එකට හැප්පුණාම ඩැමේජ් වෙන නිසා වටේට ඒ වගේ එකක් ගහලා තියෙනවා කියලා තමයි කිව්වේ. ඕගොල්ලෝ යූෂුවලි දකින ගෝ කාට් එකට වඩා අර ටිකක් සේෆ්ටි වැඩි විදිහට තමයි මේක හදලා තියෙන්නේ. මොකද හැප්පුණත් ඒ කියන්නේ ෂේප් වෙන්න විදිහට හදපු එකක් තමයි මේක. අපිටත් එක වටයක් ෆ්‍රී වටයක් දුන්න ගිහින් එන්න. ඉතින් මේ යන්නේ අර හිමීට අපි මේ පුරුදු වෙන ගමන් හිමීට යනවා ෆ්‍රී වට. ඒක ගිහින් ආවට පස්සේ මෙන්න මේ ලස්සන කොඩියකුත් තියෙනවා. ඒක ඇත්තටම නිකන් මේ ගේම් එකකට යනවා වගේ. එයාලා හරි අපි එහෙනම් තාංගෙට යමු නේද කියලා ඒගොල්ලෝ ෂෝක් ඉතින් එතන. මෙයාලගේ ප්‍රයිසස් මං ඉස්සෙල්ලා කිව්වා වගේ වට 10ක් යනවා නම් 3000යි. වට 15ක් යනවා නම් 4500යි. එතකොට වට 20ක් යනවා නම් 6000යි.
ඔන්න අපේ ගේම් එකත් පටන් ගත්තා. මම වීරයා වගේ ඉක්මනට ගියා. මුලදී ඇත්තටම බය හිතෙනවා. ඒකේ අර මේ වටේ මට නම් ගොඩක්ම බය හිතුනේ මේ කරකවනකොට ඒක නිකන් හැප්පෙන්නේ අයි කියලා වගේ බය හිතෙනවා. බ්‍රේක් එක ගහනකොට ටිකක් මේ නවතින්න වගේ එක එක සද්දත් වෙනවා. මේකේ මේ විදිහට ලැප්ස් 5ක් විතර යනකොට මට හිතුණා අපරාධය තව 5ක් ගත්තා නම් හොඳයි කියලා. මොකද අපි 3 දෙනා ගත්තේ ලැප්ස් 10ක් යන්නේ. ඒ කියන්නේ රුපියල් 3000ක් තමයි අපි 3 දෙනා දුන්නේ. මොකද ඒක කොයි වගේ වෙයිද කියලා බය හිතීච්ච නිසා තමයි අපි 3 දෙනා එහෙම කළේ. ඒ වුණාට මේ ටික යනකොට හිතුණා තව ටිකක් යන්න තිබ්බනම් ෂෝක් කියලා. මොකද එක්ස්පීරියන්ස් එක අනිවාර්යෙන් ඔයාලත් ගන්න මරු. අනිත් ඉන්ට්‍රස්ටිං පාර්ට් එක තමයි මේකේ සද්දේ. මේක අර නිකන් අපි පොඩ්ඩක් රේස් කරත් එන හයියෙන් යනවා වගේ ෆීලිං එකක් එන්නේ. අපිත් නිකන් ගේම් එකක් වගේ තමයි මරු ඒක. මට දැන් මෙහෙම දකිනකොට නම් හිතෙනවා අනේ කොහොමද මම මෙහෙම ගියේ කියලා. ඒ වුණාට මේ ඒක මරු. ඒ වෙලාවට ඒක ෂෝක්. ඕගොල්ලොත් යනවා නම් මෙන්න මේ තැනට යන්න මෙයාලා හොඳ ගයිඩ් එකක් දීලා ඒක යන්න දෙනවා. ඊට පස්සේ අපිට යාලා ගොඩාක් දේවල් ඒක ගැන කියලා දුන්නා. ඒ හැමදේම කළා. මේවල ගොඩක් ට්‍රික්ස් තියෙනවා. ඒව ඉගෙන ගන්න ඕනේ. ඒ වගේ දේවල් ගොඩක් අපිට කියලා දුන්නා. ඒ වුණාට ඔයාලා යනනම් උදේ හරි හැම වෙලාව ගැන අපි ගියේ පොය දවසක. ඒක නිසා එදා එච්චර රෂ් නැහැ කියලා කිව්වේ. එයාලා කිව්ව විදිහට වීකෙන්ඩ්ස් වල සැටර්ඩේ සන්ඩේ දවස් දෙකේ නම් හොඳටම එයාලට එපා වෙන තරමට සෙනග ඉන්නවා කියලා තමයි එයාලා කිව්වේ. ඒක නිසා ඔයාලත් පුළුවන් තරම් වීක් ඩේ එක හරි අර පොය වගේ දවසක යන්න බලන්න. ඉතින් මම තමයි පළවෙනියා. මං කොහොම හරි පළවෙනියා වුණා. ඔන්න මට මාරම සතුටුයි. මං දැන් නිකන් රයිඩර් වගේ ඉන්නවා මං එක වුණා කියලා. මේක ඔයාලත් අනිවාර්යයෙන්ම ගන්න ඕන එක්ස්පීරියන්ස් එකක්. ඉතින් මෙතන අපිට ඔහොම ගෝකාර්ට්ස් තුන පාක් කරන්න කිව්වේ මෙතන අපිට ලස්සන ෆොටෝස් ගන්න පුළුවන් කියලා. ඉතින් එයාලා මාරටම සපෝටිව්, මාරම හොඳයි. මෙයාලගේ ස්ටාෆ් එක මාරම හොඳයි. ඉතින් මම ඔයාලට රෙකමන්ඩ් කරනවා අනිවාර්යයෙන් මෙතනට යන්න. ඔයගොල්ලෝ ගෝකාර්ට් එක්ස්පීරියන්ස් එක ගන්න කැමති නම් අපිට ෆොටෝ ගන්න, එතකොට අපිට ෆොටෝ අරගෙන දෙන ඒ හැම දෙයක්ම යාලා කරා. ඉතින් ඒක නිසා ඔයාලත් අනිවාර්යෙන් මෙතනට ගිහින් බලන්න. ප්‍රයිසස් උත් රීසනබල් නිසා ඉතින් මෙතන රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේ ගෝකාර්ට්ස් ගැන, එතකොට ඒගොල්ලන්ගේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් ගැන ගොඩාක් දේවල් ඒ අංකල් අපිට කියලා දුන්නා. මේ තියෙන්නේ හරි ගෝකාර්ට් එකක්. අර දැන් අපි පැදපු ගෝකාර්ට්ස් තියෙන ඒවා තියෙන්නේ අර වටේට යකඩ පටියක් වගේ එකක් ගහලා තියෙන්නේ. මොකද අපි අතින් ඕක හැප්පුණාට පස්සේ ඕවා ඩැමේජ් වෙනවා. එතකොට ඒවායි රිපෙයාර් කරන්න අමාරුයිලු. ඒක නිසා ওই විදිහට ගහලා තමයි යාළුවා ඕක හදලා තියෙන්නේ. ඕන කෙනෙක්ට මේ එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන් විදිහට. මොකද අපි හැමෝටම මේක හොඳටම පදින්න පුළුවන් දෙයක් නෙවෙයිනේ. ඉතින් guys මේ තියෙන අපේ go-kart experience video එක. So guys that's it for today and thank you for watching.